Hello. ආයුබෝවන්. ඔබට නිවසේ සිටම මුදල් උපයා ගන්න හොඳම ක්‍රමයක්. කියලා දෙන්න ඉතින්. ඔබ ගෘහණියක්ද? ඔව්. රස්සාවක් නැද්ද? අයියෝ, අතට සල්ලි ගන්න කැමතිද? කියන්නකෝ ඉතින් සල්ලි ගන්න ඕනේ. එන්න. අපිත් එක්ක එකතු වෙන්න. නිවසේ සිටම බෝරුවා ගහමු. ඇයි? බෝරුවෙක් කරන්න හදන්නේ. ඔය තේරුණේ බෝරුවට වගේ. ඔබට බෝරුවා ගැසීම පිළිබඳව අත්දැකීම් තිබේද? නෑ. එහෙනම් හරි. කැමති නෑ වට. ඔයාට පුළුවන් බෝරුවට යන්න. හෙලෝ. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබට නිවසේ සිටම මුදල් උපයා ගන්න ක්‍රමයක් දැනගන්න කැමතිද? කැමති. අම්මෝ. හෙලෝ කියා. කැමතිද? කැමති. ගෘහණියක් නේද? ඔව්. කවුරුත් හදිස්සියකට රුපියල් 5000ක්වත් දෙන්නේ නෑ. උන්ට පේන සල්ලි හම්බ කරමුද? ඔව්. එන්න අපහා අත්වැල් බඳ ගන්න. නිවසේ සිටම බෝරුවා ගහමු. කැමති නෑ. මීට කලින් බෝරුවා ගහලා නැද්ද? හලෝ. Hello, dear teachers and my dear friends. I came here to talk about that donkey cards. හලෝ කවුද ඔය? කවුද කතා කරන්නේ? මම මේ කතා කරන්නේ නිවසේ සිටම සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න. මාපිරිය වයසකය. බෝරුවා ගහන්න වයසක් නෑ නැන්දේ. නැන්දේ ඔන්ලයින් බෝරුවා ගහන වැඩක් මේක. නැන්දට පුළුවන් දවසකට හොඳ ගාණක් අතට උපයා ගන්න. මේකයි මේ ඕවයි මං ඈත් වෙලා දැන් අපි ඈත් වෙලා දැන් අපි හොඳින් සතුටින් ජීවත් වෙන අය. මම නම් කියන්නේ මිස් කාටවත් අත පාන්න නැතුව ජීවත් වෙන්න ලැබෙන එකත් ලොකු දෙයක්. අත පාන්නේ නෑ අපි. අපිට අත පාලන්නේ නෑ, අත පාන්නේ නෑ. බස් එකකටවත් අත පාලා නැද්ද? මොකක්ද ආයතනේ? Donkey and the cards. බැරුතේ. බෑ කියලා මේ අවස්ථාව නැති කරගන්න එපා. බස් එකකට යන්නවත් රුපියල් 100ක් තියෙන්න එපේ හදිස්සියකට. ඉතින් රුපියල් 100ට වැඩි අපිට තියෙනවනේ. මං හොඳ පෙන්ෂන් එකක් ගන්න එක්කෙනෙක්. එහෙමද? අපේ මහත්තයාටත් හොඳ ආදායමක් තියෙනවා. අනේ එහෙමද නැන්දේ? අනේ නැන්දේ අපිත් හරිය අසරණ වෙච්ච මිනිස්සු එක්කෙනාට අත පාලන ජීවත් වෙන්නේ. නැන්දට බැරිද අපිට මේක? දැන් තියන්නම් හොඳයි. හරි. කීයක් හරි අපිට උදව්වක් කරන්න බෑ. ආයුබෝවන්. ගෙදර ඉඳලම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් කියන්න ගත්තේ. කියන්න බලන්න. රාට ගෙදරමද ඉන්නේ ගෘහණියක් විදියට? ඔව්. රස්සාවක්? නෑ. ගෙදර මිනිස්සු හම්බ කරගෙන එකෙන් කනවා. ඔව්. බූරුවා කියලා හොඳ සෙල්ලමක් තියෙනවා මිස්. හරිද? ඒක තියෙන්නේ මිස්ටර් ගෙදර ඉඳන්ම ඒක කරන්න තියෙන්නේ. මිස් දන්නවද මේකෙන් ලැබෙන ප්‍රතිලාභ? නැහැ. මිස්ටර් රක්ෂණාවරණයක් දෙනවා. අපි අනිත් එක මිස්ටර් බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔව් කියන්නකෝ. ඔව් මිස්ටර් තියෙන්නේ බූරුවට ඉන්න එක විතරයි. කැමතිද? මොකද